සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපි දෙනගම channel එකට. අපි හැමෝම හිතන් ඉන්නේ සමාගම අපිට හුලං විකුණනවා කියලා නේද? හැබැයි ඇත්තටම මේක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. DVD පැකට් එකක් කඩපු ගමන් අපිට මුලින්ම දැනෙන්නේ ඒකේ හුලං පිරලා තියෙනවා වගේ නේද? හැබැයි ඇත්තට මේකේ පුරවලා තියෙන්නේ සාමාන්‍ය හුලං නෙවෙයි. ඒකට පාවිච්චි කරන්නේ නයිට්‍රජන් වායුවයි. සාමාන්‍ය හුලඟේ තියෙන ඔක්සිජන් වායුව ටිපි ටිප් එක්ක එකතු වුණොත් ඒකේ තියෙන තෙල් ගතිය නිසා ඔක්සිකරණය වෙනවා. එතකොට ටිපි ටිප් එක මෙලක් වෙනවා වගේම නරක් වෙලා යනවා. නරක ගඳක් සහ රසක් එන්න ගන්නවා. නයිට්‍රජන් කියන්නේ අක්‍රීය වායුවක්. ඒ කියන්නේ ඒක ටිපි ටිප් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ කියන්නේ මාස ගණනක් ගියත් ටිපි ටිප් පැකට් එක කඩන ගම ටිපි ටිප් එකේ අලුත්ම ගතිය කරස් ගාලා හැපෙන සද්දය දිගටම තියාගන්න පුළුවන්. ටිපි ටිප් වලට හුලම් පුරවන්න තව හේතුවක් තියෙනවා. ටිපි ටිප් කර්මාන්තශාලාවේ ඉඳන් කඩවල ප්‍රවාහනය කරද්දී පැකට් එකිනෙකට තෙරපෙනවා. බිම වැටෙනවා. කෝඩ් එක අසුරනවා. පැකට් එක ඇතුලේ වායුව පිරීලා තියෙනවා කියන්නේ හරියට ඒක එයා බෑග් එකක් වගේ. පිටතින් එන තෙරපුම් වලින් ඒක ඇතුලේ තියෙන ටිපි ටිප් කෑලි කුටුපට්ටම් නොවේ ආරක්ෂා වෙන්න වග බලා ගන්න මේ වායුවයි. ටිපි ටිප් වලට හුලම් පුරවන්න තවත් හේතුවක් තිබෙනවා. බැක්ටීරියා, දිලීර සහ විවිධ කෘමීන්ට ජීවත් වෙන්න ඔක්සිජන් අවශ්‍යයි. ටිපි ටිප් එක ඇතුලේ නයිට්‍රජන් විතරක්ම පුරවලා ඔක්සිජන් ඉවත් කරන නිසා ඒ ඇතුලේ කිසිම සුද්ධ ජීවියෙක්ට හෝ කෘමියෙක්ට ජීවත් වෙන්න බෑ. කල් තබා ගැනීමේ ද්‍රව්‍ය පාවිච්චි නොකරම කෑම එක ආරක්ෂා කර ගැනීමට මේක සුපිරිම ක්‍රමයක්. ගොඩක් අය හිතන්නේ මේක පාරිභෝගිකයාව රැවට්ටීමේ පැකට් එක ලොකුවට පෙන්වන සෙල්ලමක් කියලා. හැබැයි නීත්‍යානුකූලව හැම පැකට් එකකම පිටිපස්සේ බර ග්‍රෑම් ගණනින් දාලා තියෙනවා. ඒ නිසා අපි සල්ලි ගෙවන්නේ හුලං වලට නෙවෙයි ඒ බරටයි. හැමෝම අද නේද දැනගත්තේ ටිපි ටිප් වලට හුලම් පුරවලා තියෙන්නේ කියලා. එහෙනම් channel එක subscribe කරගෙන මෙයා